ඔයත් 2028 A-level කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මේ බුද්ධිකාණිච්ච කියලා කියන්නේ මැදිරිගිරිය පුරවරයේ ගිනුම් කරන සංනාමය කිව්වොත් මම නිවැරදි. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. ඉතින් මම ඔබට පෙන්නන ප්‍රතිඵල ලේඛනයක් මේ වෙලාවේ මම ගන්න තියෙනවා. ඉතින් මේ ප්‍රතිඵල ලේඛනය දැක්කම මම ටීචර්ගෙන් ගොඩක් දේවල් අහන්න නේද? දැන් අපි දන්නවා ටියුෂන් ක්ලාස් එකක් ගත්තාම එක එක නගරවල ටියුෂන් කරන ගුරුවරු ඉන්නවා. ඉතින් ඒ අතරින් අපේ බුද්ධිකාණිච්ච ක්ලාස් කරන මැදිරිගිරිය ප්‍රදේශයේ විතරයි. ඉතින් ඒ වගේ පුංචි ප්‍රදේශයක අපි ක්ලාස් කරලා මේ වගේ ලොකු ප්‍රතිඵල සටහනක් හැදුවේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඔව් මේ ප්‍රතිඵල ලේඛනයේ 2020 පස්සේ මගෙන් ඉගෙනගත්ත දරුවෝ 69 දෙනෙකුගේ ප්‍රතිඵල දාලා තියෙනවා. ඒ ඇත්තටම 2020 ඉඳලා 2025 දක්වා ඒ වසර කිහිපය තුළ මගෙන් ඉගෙනගත්ත දරුවන්ගෙන් 69 දෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලබා ගත්තා. ඒ විශ්වවිද්‍යාල වරම් 69ක් ලබා ගත්තේ මගෙන් යොමු කරන විෂය ඉගෙනගත්ත දරුවෝ 210 දෙනෙක් අතරයි. 210 දෙනෙක් අතරින් තමයි 69 දෙනා තේරලා. සාමාන්‍ය ගත්තාම මැදිරිගිරිය ප්‍රදේශයෙන් වර්ෂයකට දරුවෝ 150 180ක් විතර වගේ සංඛ්‍යාවක් උසස් පෙළ වාණිජ්‍ය ධාරාවේ විභාගයෙන් උපදිනවා. ඒ දරුවන්ගෙන් 120කට වගේ ආසන්න ප්‍රමාණයක් ගත්තාම මගේ ඉගෙන ගන්න පාඩමවල හදාගන්න දරුවෝ. ඉතින් ඒ දරුවෝ 2020න් පස්සේ මගේ ළඟට 210ක වගේ සංඛ්‍යාවක් ආවා. ඒ අතරින් තමයි 69 දෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලැබුවේ. ඒ කියන්නේ මගෙන් ඉගෙනගත්ත දරුවෝ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් සාමාන්‍ය විශ්වවිද්‍යාලයට යනවා. ඒ විශ්වවිද්‍යාල වරම් 69 දෙනෙක් ලැබුවා වගේම ඒ සාමාර්ථ ගත දරුවෝ 55 දෙනෙකුත් මෙතන ඉන්නවා. හොඳයි බුද්ධිකාණිච්ච අපිට කිව්වා 69 දෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලබාගෙන තියෙනවා. මේ 69 දෙනාගෙන් 55 දෙනෙක් ඒ සාමාර්ථ අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ මැදිරිගිරිය ප්‍රදේශයේ විතරක් මේ වගේ පුංචි පන්තියක් කරලා මේ වගේ ලොකු ප්‍රතිඵලයක් ගන්න මොනවා හරි විශේෂ වැඩ පිළිවෙලක් අනිවාර්යෙන්ම ඇති. අපි ඒක නම් දැනගන්න කැමතියි. මොකක්ද මේ විදිහට ප්‍රතිඵල වැඩි වෙන්න රහස තියෙන්නේ? ඔව් ඒ ගැන අපි කතා කරන්න ඕනේ. හොඳ වැදගත් ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. එකක් තමයි අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම A level විභාගයට මාස 3ක් අඩුම මාස 2ක්වත් තියෙද්දි අපේ දරුවන්ට විෂය නිර්දේශය ආවරණය කරලා දෙන්නේ. දැන් මම මේ වෙනකොට 2026 විභාගෙට තව හරියටම මාස 2ක් තියෙනවා. මම මේ වෙනකොට 2026 දරුවන්ගේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරලා තියෙන කීරි කොටස්. මට රිවිෂන් වැඩ ටිකක් විතරයි තව කරන්න තියෙන්නේ. ඒක එකක්. මොකද විෂය නිර්දේශයක් වෙලාසකින් දරුවෙකුට කව කරලා දෙනවා කියලා කියන්නේ මම හිතන්නේ ඒක දරුවන්ට විභාගයට සූදානම් වෙන්න ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි මේ දරුවන්ට 12 වසරේ ඉඳලම විභාග ශාලාවේ අත්දැකීම් ලබා දෙමින් මෙයාලව A level විභාගයේ වගේම විභාග පූර්ව පරීක්ෂණ වලට අපි වාඩි කරනවා. විභාග මට්ටමින්ම තමයි අනිවාර්යයෙන්. ඔව් ඒක 12 වසරේ ඉඳලම කරන දෙයක්. මම සාමාන්‍යයෙන් පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම ඉවරුනාට පස්සේ තමයි පටන් ගන්නෙ. දෙවෙනි පාඩම අවසානයේදීමත් ඒක පටන් අරගෙන සාමාන්‍යයෙන් මුලදී මාස 2කට විතර වගේ සැරයක් 12 වසරේදී පේපර් කරනවා. ඊට පස්සේ 13 වසරට ආවම දරුවෝ මාසෙකට සැරයක් විතර වගේ පේපර් කරලා සාමාන්‍යයෙන් ගත්තාම මම හැම වසරේකම පේපර් 14ක් 15ක් වගේ සංඛ්‍යාවක් දරුවෝ වාඩි කරවලා ලියලා හරියටම ටයිම් එකට පේපර් එක එකතු කරනවා. මොකද කාලය ඉතාම වැදගත්. දරුවට ඇත්තටම පැය 3කින් කරන්න බැරි පේපර් එකක් තමයි ඉගෙන ගන්න ඉන්නේ. ඕක අපිට පැය 2කින් හදන්න බැරි පළවෙනි කොටසක් තමයි වර්තමානයේ දරුවන්ට එන්නේ. නිසා කාලය හරියටම කළමනාකරණය කරන්න පුරු කරලා ඒ පේපර් මගේ අතින්ම බලලා ඒ දරුවන්ට ලකුණු ලබා දීලා එයාලගේ අඩුපාඩු සකස් කිරීම කරනවා. ඒක මම හිතන්නේ පෞද්ගලික පන්තියක දරුවන්ට ලැබෙන්නේ නැති chance එකක්. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි ගිණුම් කරන්නේ කියන්නේ ගැඹුරු විෂයක්. ඉතින් මේක සරල කොටස් වලින් පටන් අරගෙන සංකීර්ණ තැන දක්වාම අභ්‍යාස වලින් මම සාකච්ඡා කරනවා. මොකද සරල මට්ටමින්ම ගියොත් දරුවට පේපර් එකට වාඩි වෙන්න අමාරුයි. පේපර් එකට හරියට මුහුණ දෙන්න අමාරුයි. ඒ නිසා සරල තැනින් පටන් අරන් සංකීර්ණ තැන දක්වා අභ්‍යාස කරලා දරුවා විභාගයට සූදානම් කරවීම තමයි මම හිතන්නේ මේ වගේ ප්‍රතිඵලයකට යන්න අපිට හැකියාව ලැබෙන්නේ හේතුව. හොඳයි අපි දැන් ප්‍රතිඵල සටහන ගැන කතා කරලා විශේෂ වෙන්න පිළිවෙල ගැන කතා කරලා එතකොට දැන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල සටහනක් කිව්වහම දිස්ත්‍රික්කේ පළවෙනියා කවුද දිස්ත්‍රික්කේ දෙවෙනියා කවුද මෙන්න මේ වගේ කාරණාවන් පිළිබඳව අපි ඒ හින්දා අපි රෑන්ක් දාපු එක ගැන අනිවාර්යයෙන්ම කතා කරමු ටීචර්. ඔව් ඒක වටිනවා. මෙහෙම මැදිරිගිරිය ප්‍රදේශයෙන් උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේම ගත්තොත් 120කට වඩා අඩු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් 1000කට ආසන්න ප්‍රමාණයක් පොළොන්නරුවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඒකෙන් 200කට වඩා අඩු ප්‍රමාණයක් තමයි මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවෝ වාඩි වෙන්නේ. එතකොට මේ නිතරම
මැදිරිගිරියේ දිස්ත්‍රික්කයේ 1 2 3 එන්නේ නැහැ. ඇත්තටම මේක එන්නේ අපිට කලාතුරකින්. පළවෙනි දෙවෙනි තුන්වෙනි අතරට මැදිරිගිරියෙන් දරුවෙක් බිහි වෙන්නේ කලාතුරකින්. එතකොට 2020න් පස්සේ ඇත්තටම 1 2 3 4ට ආවේ එකම එක අවුරුද්දක 2023 දෙවෙනි ස්ථානය ලබාගත් දරුවෙක්. වෙන කිසිම අවුරුද්දක අපිට 1 2 3 4ට කවුරුත් ආවේ නැහැ. ඉතින් 2023 වර්ෂයේ දිස්ත්‍රික්කයේ දෙවෙනිය ගත්ත දරුවාගේ ප්‍රතිඵලයක් මේ ප්‍රතිඵල ලේඛනයේ තියෙනවා. ඒ වගේම තමයි 2020 පස්සේ දිස්ත්‍රික්කයේ පළවෙනි 10 දෙනා අතරට ආපු දරුවෝ 6 දෙනෙක්ගේ ප්‍රතිඵල මේකේ දාලා තියෙනවා. ඔව්. ඉතින් මම හිතන්නේ මම පුංචි පන්තියක් කරන්නේ මැදිරිගිරිය විතරයි. ඒ වගේ පුංචි පන්තියකකින් දිස්ත්‍රික්කයේ දෙවෙනියා සහ පළවෙනි 10 දෙනා අතරට 6 දෙනෙක් මේ කෙටි කාලයක් තුල බිහි කරන්න ලැබිච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. හොඳයි මම දැන් අහන්න කැමතියි අර හැමෝම කතා කරන්නේ නැති ප්‍රතිකඩක් තමයි අර සිසුන් අසමත් වෙන ප්‍රතිශතය ගැන. ඉතින් අපේ පන්තියේ මොන විදිහටද අසමත් වෙන්නේ? ඒක දැන් අර හැම පන්තියකම පාස් වෙන සිසුන් වගේම අසමත් වෙන සිසුන් ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් අපේ පන්තියේ මොන විදිහද ටීචර් ඒ අසමත් වෙලා ඉන්න සිසුන් ප්‍රමාණය? ඔව් ඒ අපි ඇත්තටම දිස්ත්‍රික් රෑන්ක් ගැන විතරක් නෙමෙයි. ඒ සාමාර්ථ ගන්න දරුවෝ ගැන විතරක් නෙමෙයි. අපේ පන්තියට ඇවිල්ලා අසමත් වෙන දරුවෝ සංඛ්‍යාව ගැන ඇත්තටම අපේ ලොකු අවබෝධයක් තියෙනවා. ඒකලා අපි අපේ අනුපාත හදාගැනීම කරනවා. ඇත්තටම පෞද්ගලික කාලේ ගත්තාම මගෙන් ඔය ඉගෙනගත්ත දරුවෝ 210 දෙනාගෙන් 6 දෙනෙක් විශේෂ අසමත් වුණා. 6 දෙනෙක් විශේෂ අසමත් වුණා. ඔය වසර 6 දෙනෙක්. එතකොට සමහර අවුරුදු වල එක දරුවෙක්වත් අසමත් වෙන්නේ නැහැ. සමහර අවුරුදු වල කෙනෙක් දෙන්නෙක් අසමත් වෙන අවස්ථා තිබ්බා. ඉතින් ඇත්තටම අපේ ගිණුම් කරන විශේෂ සමත් ප්‍රතිශතය ගත්තාම 70%ක්. 70%ක් සමත් ප්‍රතිශතය. කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ 130ක් දරුවෝ අසමත් වෙනවා. ඒක ලොකු ප්‍රතිශතයක්. ඔව් ලොකු ප්‍රතිශතයක්. නමුත් මගේ ඉගෙනගත්ත දරුවෝ 210 දෙනාගෙන් 6 දෙනෙක් විතරයි විශේෂ අසමත් වුණේ. ඉතින් ඇත්තටම සමත් ප්‍රතිශතය ගත්තොත් අපි සමත් ප්‍රතිශතය තියෙන 97ක්. අසමත් ප්‍රතිශතය 3ක් සාහිත්‍යයට වඩා අඩු ප්‍රමාණයක්. ඇත්තටම මම ගුරුවරයෙක් විදිහට ගොඩක්ම සතුටු වෙන තරක් තමයි මොකද අනිවාර්යයෙන්. හොඳයි ඉතින් අපි පසුගිය වසර කිහිපය තුළ සමස්ත ප්‍රතිඵලය ගැන තමයි ඔබත් එක්ක කතා කරේ. ඉතින් අපි අර හැමෝම අහලා තියෙන කතාව තමයි සිසුන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නවා කියන කාරණය. ඉතින් අපේ බුද්ධිකා ටීචර්ගේ ගිණුම් කරන පන්තිය ඇතුලේ සිසුන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල වරම් ලබාගෙන තියෙනවා. ඉතින් ඔබ තවමත් ප්‍රමාද නැහැ 2028 වර්ෂයේ A-level කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් රැල්ට නොයා අනිවාර්යයෙන්ම ඔබත් ඔබේ විශ්වවිද්‍යාල සීනිය සැක කරගන්න දිලිති ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා